අපි අද බලමු මසාලා ටී පවුඩර් එකක් ගෙදරදීම හදාගන්නේ කොහොමද කියලා. අපි ගෙදර සාමාන්‍ය වෙලාවට උදේට ප්ලේන් ටී එකක් හදාගෙන බොනවා. මේ ටී එකට හදන ප්ලේන් ටීයට මේ මසාලා ටී පවුඩර් එක අපි එකතු කරොත් ඇත්තටම මේක ඖෂධීය විදිහට මේ අපි බොන ටී එක බොන්න පුළුවන්. ඒක නිසා අපි මේ මසාලා ටී එක හදමු මේ විදිහට. දැන් මම මේ මසාලා ටී පවුඩර් එක හදන්න අරගෙන තියෙනවා කුළුබඩු වර්ග කීපයක්. මම දැන් ඔයාලට එකින් එක මේවා හඳුනලා දෙන්නම්. මේකට මම අරන් තියෙනවා පෙනල් සීඩ්. පෙනල් සීඩ් කියන්නේ මාදුරු. මාදුරු මේසෙ හැන්දයි. ස්ටානිස් කියන්නේ මේකට සිංහලෙන් කියන්නේ අන්නාසි මල කියලා. මේක අන්නාසි මල වල කඩෙන් ගන්න පුළුවන්. මේක බුරියානි වලට පාවිච්චි කරනවා. ක්ලෝව්ස් කියන්නේ කරාබුණටි මේසෙ හැන්දයි. පෙපර්කෝන් කියන්නේ ගම්මිරිස් මේසෙ හැන්දයි. කාඩමන් මේසෙ හැන්දක් තියෙනවා. මේකට කියන්නේ කරදමුංග කියලා. වේලිච්ච ජින්ජර් ඉඟුරු සිනමන්. මේ සේරම මද රස්නේ කබලේ බෙදලා අරගෙන මේක පවුඩර් එකක් හදා ගන්න ඕනේ. අපි දැන් ගිහිල්ලා බලමු මේක කබලේ බෙදගෙන පවුඩර් එක හදන්නේ කොහොමද කියලා. තියෙන්නේ මම හදාගත්ත මසාලා ටී පවුඩර් එක. දැන් මම මේකෙන් ටී ස්පූන් එකක් මේ නටන වතුර එකට එකතු කරනවා. ඊට පස්සේ මම මේකට තේ කොළ එකතු කරනවා. තේ කොළ ටී ස්පූන් 3ක් විතර දාන හොඳට කහට එන්නත් එක්ක. දාලා මේක ටික වෙලාවක් අපි හොඳට තඹ ගන්න ඕනේ. දැන් මේක හොඳට තැම්බිලා තියෙන්නේ. දැන් මම මේකට කිරි එකතු කරනවා. කිරි එකතු කරලා තව විනාඩි 5ක් විතර තියන්න මේක උතුරලා. දැන් මේ මම හදාගත්ත මසාලා ටී පවුඩර් එක හදපු ටී එක දැන් මම හොඳට හදලා තියෙන්නේ. දැන් මම මේක පෙරා ගන්නවා මේ විදිහට. මේ තියෙන්නේ මසාලා පවුඩරුයි කිරි එකතු කරලා හදාගත්ත ටී එක. අපි දැන් මේක රස බලමු කොහොමද කියලා. ඇත්තටම හරිම රසයි. මසාලා ටී පවුඩර් එකක් ගෙදරදීම හදාගන්න රස බලන්න.